සදහම් ප්‍රදීප මෝහ අඳුර දුරලා ප්‍රඥාව නැමැති පහන දැල්වීම පිණිස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපේ YouTube channel එකේ ප්‍රේක්ෂකෙක් අපෙන් ප්‍රශ්නයක් අහනවා. එතුමා මේ ප්‍රශ්නේ අහන විදිහට මම ස්වාමීන් වහන්සේගෙන් අහන්නම්. සමාවෙන්න හාමුදුරනේ මෙහෙම ප්‍රශ්නයක් අහනවට මගේ ප්‍රශ්න පත්‍රයේ තවත් ප්‍රශ්නයක් අහන්න අවසර හාමුදුරුවනේ. අපි මියගිය පරදත් තූප ඥාතීන් වෙනුවෙන් දානමය පින්කමක් කරලා පින් දුන්නාම ඒ අයට පංචවිධ සම්පත් ලැබෙනවානේ. එතකොට හාමුදුරනේ අපි ධර්ම දානයක් හෝ එවැනි පින්කමක් සිදු කර පින් දීමෙන් ඒ අයට මොන වගේ සැපතක්ද ලැබෙන්නේ? ඒ අයට ඒ පිනෙන් මොන වගේ ප්‍රයෝජනයක්ද තියෙන්නේ? එතුමාගේ ප්‍රශ්නයට ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙන්න ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි මල්ලි. මේ ඔව් අද ප්‍රශ්න ටිකක් තියෙනව නේද? ඔව් අහලා තිබ්බ ප්‍රශ්නයක් මොකද්ද මේ? ඔව් දානයක් දුන්නට පස්සේ පරදත්තු ජීවීට අර වෙන වචනයක් මට හිතෙන කිව්වේ පරදත්තු ජීවී. ඒ කියන්නේ අනුන්ගෙන් පින් අරගෙන යැපෙන පිරිස කියන අර්ථය තමයි പ്രേත කොට්ටාසක් කියන පරදත්තු ජීවී කියලා. මෙන්න මේ පරදත්තු ජීවී කොට්ටාසයට අපි දානයක් දුන්නට පස්සේ කියන ආහාර දානයක් දුන්නට පස්සේ ආවුෂ වන්නේ සැපේ බලය පටිභාණය කියන අංග පහ ලැබෙනවා. ඒ වගේම ධර්ම දානෙ දීලා ඒ කට්ටියට අනුමෝදන් කරොත් මොකද්ද ලැබෙන්නේ කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒතර දානයන් අතර අග්‍රම දානෙ තමයි ධර්ම දානෙ. දැන් සමහර අවස්ථාවල මමත් පෞද්ගලික ඒ වගේ අත්දැකීම් දැකලා තියෙන හලක් තියෙනවා. සමහර ප්‍රේතයෝ ඇවිල්ලා කියනවා මට වස්ත්‍ර නැහැ. දැන් ඔය හොඳට මතකයි ප්‍රේතවත් වල සඳහන් වෙනවා යම් ප්‍රේතයෝ ඇවිල්ලා මොකද කරන්නේ මට මෙන්න මෙහෙම දේවල් ඕනේ. මෙහෙම දුන්නොත් මට මේ වගේ ආවුෂ ලැබෙනවා නැත්නම් වර්ණය ලැබෙනවා නැත්නම් මට ඇඳුම් ලැබෙනවා කියලා ඒ ජීවත් වෙන මිනිසුන් ඉල්ලනවා. ඔබ දැන් දන්නවා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟටත් අතීතයේ ජීවිතයේ අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා මට කන්න බොන්න දෙයක් නැහැ මට වස්ත්‍ර නැහැ ඒ නිසා මට පිනක් අනුමෝදන් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ මොකද කරන්නේ සංඝයා රැස් කරලා දානයක් පූජා කරාට පස්සේ ඒ මළගිය ඥාතියන්ට නැත්නම් ඒ කලින් ජීවිතයේ අම්මට මොකද්ද වස්ත්‍ර සහ ආවුෂය ඒ කියන්නේ සැපය ලැබෙන අවස්ථාවක් ගැන දේශනාව සඳහන් වෙනවා. එතකොට සමහර ප්‍රේතයෝ ඇවිල්ලා කියනවා මට කන්න දෙයක් නැහැ මට කෑම ටිකක් ලබා දෙන ක්‍රමයක් කරන්න කියලා. එතකොට මොකද කරන්නේ? අනේ පූජා කරලා පින් දුන්නාට පස්සේ යාට මේ මළගිය ඥාතියට ආහාර වලින් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි වස්ත්‍රය පූජා කරලා පින් දුන්නාට පස්සේ වස්ත්‍රයක් ලැබෙන පින ඒ මළගිය ඥාතියට රැස් වෙනවා. එතකොට බණක් කියලා මොකද්ද ලැබෙන්නේ? බණක් කියලා ලැබෙන දේ තමයි පින්වතුනි උත්තරීතරම දෙයක් තමයි බණ කීමෙන් ලැබෙන්නේ. මොකද ධර්ම දාණය තමයි දානයන් අතරම උත්තරීතරම දාණය තමයි ධර්ම දාණය. එතකොට ධර්ම දාණය දීලා අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ පිනේ මොහුට ආවුෂය, වර්ණය, සැපය, බලය, යහපත සැලසේවා කියලා හිතුවොත් ඒකත් වෙන්න පුළුවන්. මොකද මේක කර්ම විශේෂ. තව එකක් තමයි මෙන්න මේක විශේෂ දෙයක්. ධර්ම දාණය දීලා දැන් ඒ ප්‍රේතයෙක් වෙලාන ඉන්නේ. අපි හිතමු මෙහෙම ඒ ප්‍රේතයාට මේ නැවත මේ සසරෙන් නිදහස් වෙන්න මේ ධර්ම දාණය උපකාර වේවා. පිරිසිදු ධර්මයේ ශ්‍රවණය කරන්නට නැත්නම් සසරෙන් නිදහස් වෙන යම් කිසි කල්යාණ මිත්‍රෙන් මුණ ගැහෙවා කියලා ඒ ධර්ම දානයේ පින අනුමෝදන් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ධර්ම දානයේ තමයි අග්‍රම පිනසා ඔහුට තව තවත් දේවල් ලැබෙන්න පුළුවන්. මොකද අපිට මෙහිමයි කියලා කියන්න බෑ. මොකද මේක කර්ම විෂය අචින්තයයි මේක කියලා නිම කරන්න බැරි විෂයක් තමයි කර්ම විෂය. නමුත් ඔබට මේ ධර්ම දානය දීලා වුණත් අපිට අනුමෝදන් කරන්න පුළුවන් නම් මේ ධර්ම දානය රැස්ුණා සියලුම පින මේ මළගිය ඥාතින්ට අනුමෝදන් වෙත්තා. ඒ ඥාතින්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සාපිපාසාදී දුක් පීඩා දුරු වේවා මේ පින ඕන්ටද සැපේ පිණිස උපකාර වේවා කියලා අනුමෝදන් කරොත් ඒ සියල්ලම ලැබෙනවා. මොකද පින කියන්නේ සැපයට කියන නමක් නිසා.